මගේ බොරු අහන්න පැමිණි ඔයාලට මුලින්ම thank you so much කියලා වීඩියෝ එක පටන් ගන්නවා. ඉතින් මම බොරු නෙවෙයි යන්නේ කියන්නේ මං අද කරන්න යන්නේ මම මෙච්චර කාලෙකට කියවලා තියෙන පොත් මොනවාද කියලා ඕගොල්ලොන්ට කියන්නයි යන්නේ. ඉතින් මුලින්ම මම මාව පොත්වලට ඇඩිට් කරපු පොත මෙන්න මේක. මෙයි මාර ප්‍රසංගය. මම පොත් කියවන්න මුලින්ම ආසාව පටන් ගන්න මෙන්න මේ පොතෙන්. මේක තමයි මගේ පළවෙනි කියන්නේ මං ඒ කියන ආසාවෙන් කියවපු මට පොත්වලට පිස්සු වට්ටපු පළවෙනි පොත මේක. ඊට පස්සේ මං කියවලා තියනවා මෙතන පොත නැහැ PDF එක කියුවේ කස්තුරි සුවඳ. ඉතින් කස්තුරි සුවඳ ගැන කිව්වොත් ඇත්තට මුල් ටික පට්ට ලස්සනයි. හැබැයි අර අන්තිම ටික පොඩ්ඩක් too much කියලා හිතුණා මට. ඉතින් ඒකට මට දෙන්න පුළුවන් මැයි මාර ප්‍රසංගයට මට දෙන්න පුළුවන් 10න් ලක්ෂ 10ක් විතර. ඇත්තට මේකටම පොට්ටම ලස්සනයි. හැමෝම කියවන්න ඕන පොතක්. එතකොට කස්තුරි සුවඳ මං කිව්වා වගේ අර මුල් ටික පට්ටම ලස්සනයි. පට්ට ලස්සනයි. හැබැයි අර part 2 එකේ අර නෑ part 2 එකක් නෑ නේ කස්තුරි සුවඳ එකේ. අර අන්තිම ටිකට යනකොට ටිකක් too much වගේ දැනුණා. ඉතින් මට ඒකට දෙන්න පුළුවන්. හැබැයි ඒක පට්ටම පට්ට 10න් 100ක් වගේ මට දෙන්න පුළුවන් ඒකට. ඊට පස්සේ මං කියවපු BL novels තමයි ඇත්තටම මං ගොඩක් කියවන්නේ. මෙන්න මේ සේපාලිකා මේක part 2 එක. සේපාලිකා part 2 සේපාලිකා part 1 මේ බේනවනේ පොත. මට මේක කියවන්න ඕන උනේ සතියයි. ඇත්තටම මේ පොත් දෙකම සතියෙන් කියවුවා. ඒ කියන්නේ මම ඇත්තටම අර හෙමින් කියවන කෙනෙක්. ඒත් මට සතියෙන් කියවන්න පුළුවන්. ඉතින් හිතා ගන්න කොච්චර ලස්සනද කියලා. ඇත්තටම කස්තුරි සුවඳට වඩා මං ආසයි ඇත්තටම සේපාලිකා බුක් එකට. ඊට පස්සේ මගේ ඕසම පොත මේක ලැවෙන්නා. මේක නම් මට මේක ජීවිතේට කාටවත් දෙන්න මේ සයින් එකක් තියනවා. මේක කියවලා නැත්තම් ගයිස් ඇත්තටම මේක මාරම පොතක්. මාර ලස්සනයි. මේක BL novel එකක් නෙවෙයි. ලව් ස්ටෝරි එකක්. පට්ටම ලව් ස්ටෝරි එකක්. මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ කියවන්න ඕනෙමයි ගයිස්. ඒක එහෙම. අනිත් එක මන්දෝදරි මොහන් රාජ් මඩවලගේ මට මේක ඇත්තටම සෙට් උන්නේ කියන්න බැරි. සේපාලිකායකට මට දෙන්න පුළුවන් 10න් ලක්ෂයක් විතර. පට්ට ලස්සනයි. ලැවෙන්ඩර් එකට මට දෙන්න පුළුවන් 10න් ලක්ෂයක් විතර. මන් දන්නේ මං කියවන පොත් හින්දාද මං පට්ටම් පොත් ටික කියලා දින්න. ඇත්තටම මාර ලස්සන හැම එකක්ම වරදක් කියන්න බැරි තරම්. එතකොට මේ මන්දෝදරි නම් ඇත්තට මෙච්චර සෙට් උන්නේ නෑ මට. ඒක අර complicated 20 හින්දාද දන්නේ මට ඒකට 10න් 6ක් විතර දෙන්න පුළුවන්. මට ඒ කතාව ඇත්තටම තේරෙන්නේ නෑ. ඊට පස්සේ ලක්ෂි ගැන කියනුවොත් ලක්ෂි ඇත්තටම හොඳයි. ඇත්තටම හොඳයි. අර මේකේ අර කවිත් කියන සීන් එකක් තියෙන මම ඒක දන්නේ නැතුව ඇත්තටම ගත්තේ. කවිත් කියන ඇත්තටම මට හිතුණා අර නවල් එකක් වගේ ලිව්වනම් මේක ඊට වඩා ලස්සනයි කියලා. මේක අර කවිවල අර විග්‍රහයෙන් තියෙන්නේ. ඊට වඩා අර නවල් එකක් වගේ ලිව්වනම් මේක තවත් ලස්සනයි කියලා මට හිතුණා. මට මේකට දෙන්න පුළුවන් 10න් 9ක්. ඊට පස්සේ මම මේ දවස්වල කියවන පොත 12. මේක නම් මම දැන් මාස 3ක විතර දැන් කියවනවා මේ පොඩි පොත. මේක ඇත්තටම හැමෝගෙම අහන්නේ. කියන්නේ මේ කියවපු මේ පොත කියවපු හැමෝම කියනවා මේක පට්ට ලස්සනයි කියලා. ඇත්තටම හොඳයි. ඒත් අර මං කැමති අර ලව් ස්ටෝරි BL novels හින්දාත් දන්නේ
මං අර මේක තාම කියවනවා හිමීට මට එච්චර ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ. හැබැයි මේක පට්ට ස්ටෝරි එකක්. හැමෝම හැමෝම කියනවා මේක පට්ටම ස්ටෝරි එකක් කියලා. මට මේකට ඇත්තටම 10න් 10ක් දෙන්න පුළුවන්. මං අර එච්චර ඉන්ට්‍රස්ට් නැති හින්දා වෙන්නේ නැති අර මේකේ මර්ඩර් එකක් ගැන තියෙන්නේ. ඒක හින්දා ඒවට ඉන්ට්‍රස්ට් නැති හින්දා වෙන්නේ නැති මට මේක අර එහෙම අර ඒ උනාට හොඳයි මං කියවනවා. තව මං කියව පොතක් තමයි මෙතන ඒ පොත නැහැ ඇත්තටම මගේ යාළුවා ඒ පොත තාම මට දුන්නේ නැහැ. එයාට මං දීලා තියෙන්නේ කැම්පස්සේ යාළුවට. හැබැයි මට ඒක හොඳට මතකයි මං ඒ පොත ඉල්ල ගන්න අනිවාර්යෙන් එයාගෙන්. එයාට මේ ළඟදීත් මං මතක් කරා. එයා දෙනවා කිව්වා ඒ තමයි මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? ඒ තමයි අමාවක අහස. ඒක මතක් වෙද්දිත් නිකන් ඇඟ ඒක පොට්ටම ස්ටෝරි එකක්. ඇත්තටම මගේ ෆේවරිට් මොනවද දන්නවද ඔයගොල්ලෝ මෙතනින්? මෙන්න මේ ලැවෙන්ඩර් බුක් එක මේක. එතකොට මහිමාර ප්‍රසංගයේ ඊට පස්සේ අනිත් එක තමයි කියන්නේ ෆේවරිට්. මේ ඔක්කොම ෆේවරිට්. ෆේවරිට් එක අනිත් එක අමාවක අහස. ඒක BL නවල් එකක්. පුදුම ලස්සනයි ඇත්තටම කියවලා නැති අය අනිවාර්යෙන් කියවන්න. සමහර වාසි නැහැ ඉතින් BL නවල් වලට. ඉතින් ඒගොල්ලන්ට තියෙනවා මෙන්න මේ ලැවෙන්ඩර් කියන පොත. මේක අනිවාර්යෙන් කියවන්නම ඕනේ. ඕනම එක්කෙනෙක් කියවන්න ඕනේ. ඒ අමතරව BL ස්ටෝරීස් වලට ආසය මෙන්න මේ සේපාලිකයි. එතකොට අමාවක අහසයි. ඒ දෙක කියවන්න. ඉතින් එහෙනම් අදට තව දෙයක් මතක් කරන්න තියෙනවා. මම දැන් දිගටම මේ වගේ YouTube එකට වීඩියෝ දාන්න හිතන් ඉන්නේ. මං අර එච්චර අර එළියට යන්න අකමැති කෙනෙක් නිසා මම මේ වගේ ගෙදර ඉඳන් තමයි වීඩියෝ කරන්න හිතන් ඉන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මොන හරි මගෙන් දෙයක් අහන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මං Q&A එකක් වගේ කරමු කියලා මට හිතෙනවා. මොකද සූට් වෙන්නේ ඒකනේ. මොකද මං එහෙම යන්නේ නැති හින්දා මට හිතෙනවා Q&A එකක් සෙට් කියලා. ඉතින් ඕගොල්ලන්ට මොන හරි මගෙන් දෙයක් අහන්න තියෙනවා නම් අහන්න පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි. මතක ඇතුව වැරදුනා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි.